Hello everyone, welcome to On Track. අද වීඩියෝ එකත් කලින් වීඩියෝ වලට වඩා ටිකක් වෙනස්. මම මේ තනියම යන්නේ මගේ යාළුවෝ දෙන්නත් එක්ක මීටින් එකක් දාගත්තා ඒකට. කලින් වීඩියෝ එකේ නංගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මම තනියමද ඉන්නේ කියලා අහලා. තනියම නෙවෙයි ඉන්නේ. හැබැයි මම මගේ වැඩ ඔක්කොම තනියම කරගන්න තනියම ඉන්න තමයි වැඩිපුරම ආස. මොකද එතකොට තව කෙනෙක් අපිව රෂ් කරන්නේ නැහනේ. නිදහසේ තමන්ගේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. එහෙම තනියම ඉන්න එක තනියම වැඩ ටික කරගන්න එක අපේ ප්‍රොඩක්ටිවිටි එකට ගොඩක් යූස්ෆුල් වෙනවා කියලා මට හිතුණා. මොකද මම එහෙම තනියම මගේ වැඩ ඔක්කොම කරගන්න පුරුදු වුණාට පස්සේ මම ගොඩක් ප්‍රොඩක්ටිව් වුණා කියලා මටම තේරෙන්න ගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ how to be truly productive in daily life. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි අපිට ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන් ද අපේ රියල් ලයිෆ් එකේදී කියන දේ මම මේ වීඩියෝ එකේ කතා කරනවා මගේ එක්ස්පීරියන්ස් එක්ක. If there's another universe, please make some noise. Give me a sign. This can't be life. If there's a point to losing love, repeating pain, it's all the same. I hate this place, stuck in this paradigm. Don't believe in paradise. This must be when hell is like this. Got to be more. We have to start with clear goals. ඒ කියන්නේ අපි හැමෝටම හරිම පැහැදිලි අරමුණු තියෙන්න ඕනේ. මගේ ඔපිනියන් එක අනුව long term goals වලට වඩා short term goals ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මම goals හදාගන්නේ එක දවසට මං කරන්න ඕන දේවල්. මෙන්න මේ දේවල් මං කරලා තියෙන්න ඕනේ අද දවස් ඉවර වෙන්න කලින් කියලා. එහෙම නැත්නම් මගේ week එක. මේ week එක ඉවර වෙන්න කලින් මම මේ දේවල් ටික කරලා තියෙනවා කියන goals. අන්න ඒ වගේ short term goals නැති වුණොත් අපිට කොහොමත් long term goals achieve කරන්න හරිම අමාරුයි. In this paradigm, don't believe in paradise. This must be when hell is like this. Got to be more, got to be more. Sick of this head of mine. Intrusive thoughts that paralyze. Nirvana's not, it's sabotage this. Got to be more. ඊළඟ point එක තමයි plan your day the night before. ඒ කියන්නේ හිතන්න ඔයාලට හිත වැඩක් තියනවා නම් ඒකව කලින් දවසේ plan කරලා තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ මීටින් එකටත් අපි තුන්දෙනාම හොඳටම ප්‍රිපෙයාර් වෙලා තමයි ඇවිල්ලා ඉන්නේ. මොකද එතකොට අපේ ටයිම් එක ගොඩක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ටයිම් එක වේස්ට් වෙන්නේ නැහැ. සහ දවසේ අන්තිමට අපිට හොඳට ප්‍රොඩක්ටිව් වුණා වගේ දැනෙනවා. ඉතින් ප්‍රොඩක්ටිව් වෙනවා කියලා කියන්නේ වැඩ ටික ඉවර කළා දාන එක විතරක් නෙමෙයි. අපි මේ වැඩේ හරියට තේරුමක් ඇතුව කරන්න ඕනේ. දැන් මේ මීටින් එකටත් අපි තුන්දෙනාම කලින් ප්‍රිපෙයාර් වෙලා ආවේ නැත්තම් තුන්දෙනාගේම අයිඩියා එකක් නැහැ කොහොමද මීටින් එක යන්නේ කියලා. ඉතින් ඒකයි මම කියන්නේ ප්‍රොඩක්ටිව් වෙනවා කියලා කියන්නේ වැඩ ටික ඉවර කරලා දාන එක විතරක් නෙමෙයි. කරන වැඩේ හරියට තේරුමක් ඇතුව කරන්න ඕන. අපි මේ මීටින් එක ගත්තේ 11 to 5. ඉතින් මේ පැය 6ම අපිට ගොඩාක් ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපි වැඩ කොච්චර හොඳට ප්ලෑන් කරලා තිබ්බත් ඒවා සමහර වෙලාවට අවුල් යන්න පුළුවන්. දැන් මට වෙන්න යන්නේත් ඒ වගේ දෙයක්. දවසේ වැඩ ටික කොච්චර හොඳට වුණත් අන්තිමට කායක ස්ටාර්ට් වෙන්න නැතුව ගියා. රියල් ස්ට්‍රග්ලින් නේ. මොකද හිතන්න වගේ එක්ස්පීරියන්ස් එක. අයියෝ. තුනටි වාහන එලවන්න එපා. මොනවාද ලයිෆ් ලෙසන්ස්. එහෙම තමයි ප්‍රොඩක්ටිවිටීස් කියන්නේ පර්ෆෙක්ට් ඩේස් නෙවෙයි. ඒකයි අපි ඔළුවේ තියාගන්න ඕනේ. දවසේ ප්‍රොඩක්ටිවිටියට ගෙවුනට දවසේ අන්තිමට හරි පොඩ්ඩක් අවුල් යන්න ඉඩ තියෙනවා. මේ දින ඊට පස්සේ දවස මට දවසම ලෙක්චර්ස් තිබ්බා. බලමු මම මේ දවසත් ප්‍රොඩක්ටිව් කරගනේද නැත්නම් නිකම්ම වේස්ට් වෙන්න දෙයිද කියලා. ප්‍රොඩක්ටිව් වෙනවා කියලා හිතාගෙන හිටියට මම ලෙක්චර් එකට යනකොටත් පරක්කුයි. කමක් නැහැ. මම ඒකයි කියන්නේ පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ ප්‍රොඩක්ටිව් වෙනවයි කියලා. ඔව් ප්‍රොඩක්ටිවිටි එකට ටයිම් මැනේජ්මන්ට් බලපානවා. ඒ වුණාට මගේ ඔපිනියන් එක ඊට වඩා දේවල් තියෙනවා ප්‍රොඩක්ටිවිටි එක ඩිපෙන්ඩ් වෙන. ඒ තමයි අපේ ફોකස් එක, කන්සන්ට්‍රේෂන් එක, අපේ එනර්ජි ලෙවල් එක, ඒ වගේම අපේ මයින්ඩ් සෙට් එක. වැදගත්ම දේ තමයි කන්සිස්ටන්සි and habits. මම මේ කියවගෙන ගිය දේවල් ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. දැන් ඔන්න මම පරක්කු වෙලා ලෙක්චර් එකට ආවත් ගාන්ට ට්‍රැක් එකට වැටලා වැඩේ කරන්න පටන් ගත්තා. Yeah boy.
are you gonna name the video? Still I don't have any. Discussion and conclusion. What did you do yesterday? We had a meeting. With whom? With these two. Okay. And what did you yeah, do? yeah. Just like hanging out? Did you go out or just stayed at home? I want to start a business. Okay. What are you gonna study? Drug dealers? You will get more money as a drug dealer. After all those fun clips, let's get back to the topic. මං කලින් කිව්වනේ productivity එක depend වෙන factors ටිකක් තියෙනවා කියලා. අපි දැන් ඒක ගැන කතා කරමු. පළවෙනි එක තමයි focus and concentration. ඒ කියන්නේ your ability to avoid distractions and stay on track. ඒ කියන්නේ distractions avoid කරලා ඔයාට වැඩකට දෙන්න පුළුවන් focus එක සහ concentrate කරන්න පුළුවන් හැකියාව. ඒ ability එක ඔයාගේ productivity එකට ගොඩක් බලපානවා. මං කලින් වීඩියෝ වල distractions ගැන කතා කරලා තියෙනවානේ. මොකද distractions නිසා අපි වැඩකට focus කරන එක සහ concentration එක සම්පූර්ණයෙන්ම අවුල් යන්න පුළුවන්. Say hi to the camera. YouTube දානවා. ඔයා YouTube channel එක subscribe කරන්න. And the direct impact with rock for so little. Yes, who was this? Hey, you will take the big prize. So this is a research only question. After your approach, is the below girl take it? Well done, everyone. ඊළඟ ෆැක්ට් එක තමයි එනර්ජි ලෙවල් එක. ෆිසිකල් එනර්ජි එක විතරක් නෙමෙයි අපේ මෙන්ටල් එනර්ජි එකත් ගොඩාක් ඇෆෙක්ට් වෙනවා ප්‍රොඩක්ටිවිටි එකට. මම කලින් වීඩියෝ එකක් කරා ලේසිනස් ගැන, ඒ කියන්නේ කම්මැලිකම ගැන. ඒකේ මම 0 එනර්ජි දවස් ගැන කතා කරනවා. ඒක බැලුවේ නැත්නම් දැන් මම ගිහිල්ලා බලන්න. ඊළඟ ෆැක්ට් එක තමයි මයින්ඩ් සෙට් එක. අපේ මයින්ඩ් සෙට් එක පුළුවන් තරම් goal oriented සහ positive කරගන්න try කරන්න. ඒකෙන් අපේ ප්‍රොඩක්ටිවිටි එක සෑහෙන්න improve වෙනවා. අන්තිම සහ වැදගත්ම point එක තමයි consistency and habits. consistency ගැන නම් මගෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒව ඉස්සරහට හදාගමු. consistency and habits කියන මේ දෙකම අපේ long term growth එකට එහෙම නැත්නම් අපිට long term results ගැන දෙන factors දෙකක්. ඕන්න දැන් අපිට lunch break හම්බුණා. දැන් කෑම කන්නයි යන්නේ. If there's another universe, please make some noise. Give me a sign. This can't be life. If there's a point to losing love, repeating pain, it's all the same. I hate this place, stuck in this paradigm. Don't believe in paradise. This must be when hell is like this. Got to be more, sick of this head of mine. අපි කෑම ගත්තා ඒක වීඩියෝ කරන්න බැරුණා. Been here before. Yes, any differences between your demographics? For instance, is there any differences between your gender, stress, service quality, innovation, whatever? ලන්ච් බ්‍රේක් එකකින් පස්සේ අපි ආපහු ලෙක්චර් එකට ආවා. ප්‍රොඩක්ටිවිටි ගැන කතා කරනකොට මට තව දෙයක් කියන්න හිතුණා. ඒ තමයි අපි අපේ මූඩ් එක සහ සැටිස්ෆැක්ෂන් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මූඩ් එකට සහ සැටිස්ෆැක්ෂන් එකට එක්ස්ටර්නල් ෆැක්ටර්ස් නිසා නෙගටිව්ලි ඉම්පැක්ට් එකක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. සරලව කිව්වොත් එක්ස්ටර්නල් ෆැක්ටර්ස් කියන්නේ අපේ out of control එකේ තියෙන දෙයක්නේ. එතකොට අපි ඒ වගේ දේවල් ගැන worry නොවි අපේ මූඩ් එක සහ අපේම සැටිස්ෆැක්ෂන් එක වෙනුවෙන් වැඩ කරන එක. එහෙම නැත්නම් අපි ඒ දේ මේන්ටේන් කරන් යන එක ගොඩක් වැදගත්. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන දෙයක් අපේ කැපැසිටි එක කිසිම කෙනෙක්ට ලිමිට් කරන්න බෑ. එහෙම ලිමිට් කරන්න ඉඩ දෙන්නත් එපා. මොකද ඔයා විතරයි ඔයාගේ හරිම පොටෙන්ෂල් එක දන්නේ. කිසිම එක්ස්ටර්නල් ෆැක්ටර් එකකට ඔයාගේ ලිමිටේෂන්ස් හදන්න ඉඩ නොදී ඔයා ඔයාගේ ඇබිලිටිස් ගැන විශ්වාසය තියන් වැඩ කරන්න. If there's another universe, please make some noise. Give me a sign. This can't be life. If there's a point to losing love, repeating pain, it's all the same. I hate this place, stuck in this paradigm. ප්‍රොඩක්ටිවිටි එක රියල් ලයිෆ් එකේ ප්‍රැක්ටිකල් නොවෙන්න එක හේතුවක් තමයි අපි ඒ ප්‍රොඩක්ටිවිටි එක හරියට රිෆ්ලෙක්ට් කරන්නේ නැහැ. එහෙම නැත්නම් හරියට අපි ඇනලයිස් කරන්නේ නැහැ. What you need. ඒ කියන්නේ හැම සතියක් අවසානයේම අපි පුරුදු වෙන්න ඕනේ අපි මේ වීක් එකේ වුණ ප්‍රොඩක්ටිවිටි එක රිවිව් කරන්න
සහ මොනවාද අපිට වැඩ කළේ මොනවාද අපිට වැඩ නොකරේ කියලා පොඩි ඇනලිසිස් එකක් දාන්න. And then make small changes to improve next week's results. එතකොට තමයි productivity එකේ වුණත් improvement එකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න අපේ lectures ඉවර වුණා. ශශීගේ වීඩියෝ එකට අපි දැන් ඔෆිෂියල් වීඩියෝ ෆස්ට්ලා වෙලා තියෙන්නේ. අපි දෙයියන මම පඩි දෙනවා පඩි දෙනවා සිත බලන්න. thank you අඩු පාවිච්චි කරන්නේ නැහැ තිමිරා ඔයාට දෙයක් දෙන්න තියෙනවා. ආට ඕන වෙනවා ඒක ඵලයන් යන්න මං එයා වික්කලු. අයියේ මෙයා දැන් වෙනම දැන් තපස් ජීවිතයක් ගත කරනවා. ඔව් අපි channel එක අප් කරගන්න ඕන නම් මාව දාලා වීඩියෝ එකක් කරන්න එතකොට ඔයාලට ඕවා ඉතින් එදා දවසත් මට ප්‍රොඩක්ටිව් විදිහට ස්පෙන්ඩ් කරන්න පුළුවන් වුණා. මොකද we should always focus on progress not perfection. එදා කායික ස්ටාර්ට් උනේ නැති වෙලාවේ මගේ ෂෙඩියුල්ස් ගොඩාක් අවුල් ගියා. මොකද මම ගෙදර යනකොට ගොඩක් පරක්කුයි. ගෙදර ගිහිල්ලා මට කරන්න තිබුණ වැඩ සෑහෙන්න අවුල් වුණා. ඒ වෙලාවේ මම ඩිමෝටිවේට් වුණා නම් මට ඊට පස්සේ දවසත් ප්‍රොඩක්ටිව් කරගන්න බැරි වෙනවා. ඉතින් රියල් ලයිෆ් එකේ ප්‍රොඩක්ටිව් වෙනකොට පර්ෆෙක්ෂන් ගැන නම් හිතන්නම එපා. Sick of this head of mine, intrusive thoughts that paralyze. Never find thank you yes. Got to be more than here before. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් let's try to stay on track. මෙයා හන්ද මෙයාට කෙල්ලෙක් ඉන්නවා නම් හොඳ කැමති කෙනෙක් DM කරන්න මෙයාට තිමිර වික්‍රමසිංහ කියලා ඉන්නේ. Instagram එකේ අපිට nickname එක දැනගන්න